6 වසරේ ඔයාලගේ පළවෙනි පාඩම වෙන්නේ සන්දිප්පෝම්. සන්දිප්පෝම් කියන්නේ හමු වෙමු. ඊට යටින් තියෙනවා සෙවි මඩුප්පෝම්. ඒ කියන්නේ සවන් දෙමු. පේසුවෝම් කියන්නේ කතා කරමු. හොඳට බලන්න මේකේ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුගේ සංවාදයක් තියෙනවා. පිරිමි ළමයා කියනවා වණක්කම්. කියන්නේ ආයුබෝවන්. ගෑනු ළමයාත් කියනවා වණක්කම්. ආයුබෝවන්. ඊට පස්සේ පිරිමි ළමයා කියනවා නාන් ශිවා. මම ශිවා. නීගල්. ඒ කියන්නේ ඔයා කවුද? ඊට පස්සේ අර ගෑනු ළමයා කියනවා නාන් ගීතා කියලා. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ඒත් පිරිමි ළමයා පටන් ගන්නවා එනදු ඌර් කණ්ඩි. මගේ ගම නුවර. උංගල් ඌර්. ඔයාගේ ගම කොහෙද? ඊට පස්සේ අර ගීතා කියනවා එනදු ඌර් කොළඹු. මගේ ගම කොළඹ. ඊට පස්සේ පිරිමි ළමයා කියනවා සන්දිප්පෝම් නන්රි. හමුවෙමු ස්තුතියි. ඊට පස්සේ ගෑනු ළමයා කියනවා ඒ කියන්නේ ගීතා මීන්ඩුම් සන්දිප්පෝම් නන්රි. නැවත හමුවෙමු ස්තුතියි. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා සේඩ්පාඩු ඔන්රු. එකට කියන්නේ ඔන්රු කියලා. අවදානිප්පෝම් පේසුවෝම්. අවදානයෙන් බලමු කියවමු කියලා තියෙනවා. පිරිමි ළමයා කියනවා වණක්කම්. එතකොට අර ඡේදෙ තිබ්බේ කොහොමද? වණක්කම් කිව්වට පස්සේ අනිත් පැත්තෙනුත් ආවේ වණක්කම් කියලා. මේ කතාව විදිහට පිරිමි ළමයාගේ නම මොකද්ද? සිවා. එතකොට එයා කියනවා නාන් සිවා නීගල්. නීගල් කියන්නේ ඔයා. ඔයා කවුද? වගේ අදහසක්. එතකොට එහා පැත්තේ එක්කෙනා කවුද? ගීතා. එයා කියන උත්තර දෙනවා නාන් ගීතා. ඊට පස්සේ තියෙනවා අවදානිපෝම් පේසුවෝම්. සිවා කියනවා එනදු ඌර් හිස්තැනට එන්න ඕනේ කණ්ඩි. ඊට පස්සේ ගීතා ඉන්නවා එයා එනදු ඌර් එයාගේ ගම කොහෙද? කොළඹු. ඊට පස්සේ සිවාත් කියනවා මීන්ඩුම් සන්දිප්පෝම් නන්රි. නැවත හමුවෙමු ස්තුතියි. ඊට පස්සේ ගීතා කියන්නේ මීන්ඩුම් සන්දිප්පෝම් නන්රි. ඔතන යට තියෙනවා දුඹුරු පාට වගුවේ එනදු පෙයර් එනදු ඌර් උංගල් පෙයර් එන්න එනදු පෙයර් උංගල් ඌර් එනදු ඌර්. එනදු පෙයර් කියන්නේ මගේ නම. එනදු ඌර් කියන්නේ මගේ ගම. උංගල් පෙයර් එන්න කියන්නේ ඔයාගේ නම මොකක්ද? ඊට පස්සේ එහෙම ඇහුවාම උත්තර දෙන්න ඕනේ එනදු පෙයර් කියලා. ඊට පස්සේ උංගල් ඌර් කියලා ඇහුවාම එනදු ඌර් කියලා උත්තර දෙන්න ඕනේ. ඊළඟ පිටුවේ තියෙනවා රවි රඝු කියලා යාළුවෝ දෙන්නෙක්ගේ අතර තියෙන දෙබසක්. ඒකත් අපි බලමු. වණක්කම් රවි ආයුබෝවන් රවි. වණක්කම් රඝු ආයුබෝවන් රඝු කියලා කියනවා. ඊට පස්සේ රඝු කියනවා මෙහෙම රවි එප්පඩි සුහම්. රවි වාට කොහොමද? සැපසනීප කොහොමද? ඊට පස්සේ උත්තර දෙනවා නල්ල සුහම් රඝු. මට හොඳයි රඝු කියලා. ඊට පස්සේ කියනවා මීන්ඩුම් සන්දිප්පෝම් නන්රි. නැවත හමුවෙමු ස්තුතියි. ඊට පස්සේ ස්තුතියි කියලා කියනවා. ওই විදිහටම තියෙනවා දුඹුරු පාට වගුවේ එනදු පෙයර් උංගල් පෙයර් එන්න එනදු පෙයර් උංගල් පෙයර් එන්න කියලා ඇහුවාම එනදු පෙයර් කියලා උත්තර දෙන්න ඕනේ. ඔබේ නම මොකක්ද කියලා ඇහුවාම එනදු පෙයර් කියලා නම කියන්න ඕනේ. එතනම ඊට පස්සේ යට තියෙනවා එප්පඩි සුහම් කියලා අහලා තියෙනවා. එතකොට නල්ල සුහම් සැපසනීප කොහොමද කියලා ඇහුවාම නල්ල සුහම් කියලා උත්තර දෙන්න පුළුවන්. චොල් අරිමුහම් වචන හඳුනා ගනිමු කියලා තියෙනවා වගුවක. වචන 13ක්. බලමු පළවෙනි එක මොකද්ද? නාන් කියන්නේ මම. එනදු මගේ. නීගල් ඔබ. ඊට පස්සේ වණක්කම් කියන්නේ ආයුබෝවන්. ඌර් කියන්නේ ගම. කණ්ඩි නුවර. කොළඹු කොළඹ. මීන්ඩුම් නැවත. නන්රි ස්තුතියි. උංගල් කියන්නේ ඔබේ. පෙයර් නම. එන්න මොනවද මොකක්ද? සන්දිප්පෝම් හමුවෙමු.